අඩුම නම් දෙකක් ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා. එක තාත්තගෙන් ආපු පෙළපත් නාමය. දෙක අම්මා දාපු ආදරණීය නාමය. කෙස්ස කපන තප්පරයට දෙසරයක් හිතන් නැතුව අම්මා දාපු ආදරණීය නාමය අපි අයින් කරනවා අපේ හාමුදුරුවනේ. ඒ හින්දා තමයි උප්පැන්න සාතිකයේ තියෙන නම සිංහල නම් නෑ. එකක් තියෙනවා සින්දුවක කැලලක් දාගත්ත එක්කෙනෙක්. නිවාතාප කියලා. ඒක සිංහල. ලංකාවේ හාමුදුරුවරුන්ට ඉංග්‍රීසි නම් නෑ, දෙමළ නම් නෑ, සංස්කෘත නම් නෑ, සිංහල නම් නෑ, වෙනත් නම් නෑ. ඒ හින්දා ලංකාවේ කිසිම හාමුදුරු කෙනෙක් නෑ ජේම්ස් හාමුදුරුවෝ, සයිමන් හාමුදුරුවෝ, පැට්‍රික් හාමුදුරුවෝ, පෙඩ්රික් හාමුදුරුවෝ කියලා. කිසිම හාමුදුරු කෙනෙක් නෑ සිල්වා හාමුදුරුවෝ කියලා සොයිස හාමුදුරුවෝ. කිසිම හාමුදුරු කෙනෙක් නෑ සිල්වා හාමුදුරුවෝ කියලා සොයිස හාමුදුරුවෝ, පෙරේර හාමුදුරුවෝ, ප්‍රනාන්දු හාමුදුරුවෝ කියලා. කිසිම නමක් නෑ සිරිවර්ධන හාමුදුරුවෝ, සේනාරත්න හාමුදුරුවෝ කියලා සංස්කෘත නම් නෑ. සිංහල කිසිම නමක් නෑ නුවන් හාමුදුරුවෝ, රුවන් හාමුදුරුවෝ කියලා. ලංකාවේ හාමුදුරුවරුන්ගේ නම් පාලි, මගධ. අම්මා දුන්නු ආදරණීය නාමය අයින් කරලා බුදු හාමුදුරුවන්ගෙන් ත්‍රිපිටකයෙන් අකුරක් වචනයක් අරගෙන නම හැටියට ගත්තා අපි. අම්මා අයින් කරලා බුදු හාමුදුරුවෝ අම්මා හැටියට ගත්ත හින්දායි බුදු අම්මා වෙන්නේ අපිට, අමාමෑණියන් වහන්සේ වෙන්නේ අපිට. ඒ හින්දා අපේ අම්මා මහාන වෙනකන් අම්මා. දැන් අපේ අම්මා බුදු අම්මා අපේ හාමුදුරුවනේ. තාත්තගෙන් ආපු පෙළපත් නාමය අයින් කරලා කෙස්ස කපන නිමේෂයට අපි ගන්නේ වර්ග කිලෝමීටර් 65632ක මේ බිමේ 14012ක් තියෙනවා ග්‍රාම නිලධාරී වසම්. ආන්ගේ 14012ක් ග්‍රාම නිලධාරී වසමක හෝ වසමකින් භාගික ගොඩැල්ලක හෝ නමක් තමයි අපි ගන්නෙ. අපේ තාත්තා දාපු පෙළපත් නාමය අයින් කරලා රටෙන් නමක් ගත්තාම අපේ හාමුදුරුවනේ අපේ තාත්තා මේ මහාන වෙනකන් තාත්තා තමයි මහාන වුණාට පස්සේ අපේ හාමුදුරුවනේ රට අපේ තාත්තා. අම්මා තාත්තා වෙනුවෙන් ජීවිතේ දෙන්න ඕනේ නැද්ද? අම්මා තාත්තා ආරක්ෂා කර ගැනීම අරබයා. කරන්න පුළුවන් හැම දෙයක්ම කරන්න ඕනේ නැද්ද? ආන් ඒ කොටස තමයි භික්ෂු භූමිකාව කියලා කියන්නේ. ආන් ඒ කොටස තමයි අපි මේ කරන්නේ. සම්බුද්ධ ශාසනය රැකගන්න තියෙන්නේ මේ රට විතරනම් රට වෙනුවෙන් කතා කරන්නෙත් ඒ හින්දායි. මේ ශාසනය වෙනුවෙන් කතා කරන්නෙත් ඒ හින්දායි. හැමදාම මං කියනවා වගේ, හැමදාම මීට කලිනුත් කියලා තියෙනවා වගේ, කසාය කියන්නේ සම්බුද්ධ ශාසනය නම් මුට්ටිය කියන්නේ රට. එද වටින්නේ කසායද මුට්ටියද කියලා අහන ප්‍රශ්නේ වැරදි. ආන් ඒක හින්දායි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට අපිට මේ තියෙන කැක්කුම තියෙන්නේ වෙන දෙයක් සඳහා නෙවෙයි. අපේ සමනල ළමා වියදී කලේ නැද්ද? අපිත් එක්ක එකට ඉස්කෝලේ ගිය කොල්ලෝ සෙල්ලම් කරද්දි ඒ සෙල්ලම් කරන ගමන්ම හිටපු අපි නෙමේද පන්සලට ඇවිදින්න ජීවිතේ දිය කලේ. ගමේ කොල්ල කුරුට්ටෝ අපිත් එක්ක එකට එකතු වෙලා ඩ්‍රම් සෙට් ගහලා සින්දු කියද්දි ඒ අතරින් පොඩි හාමුදුරු කෙනෙක්, පොඩි එක්කෙනෙක් නෙමෙයි දැවිදිලා රෑ එළි වෙනකම් මණ්ඩපෙට වෙලා පිරිත් කියන්නේ. බයිසිකල් පැදගෙන චූන් එකේ ඇවිදගෙන ගිය කොල්ලෝ අතරින් එක ළමෙක් ඇවිදිලා නෙමේද සපිලිවෙලෙන් මහ සංගරුවන සමග මහ දනට වඩින්නේ. අපි අපේ හාමුදුරුවනේ අදක්ෂයෝද නෑ? අපිට ඉගෙන ගන්න බැරිද? එහෙම නෑ. අපි සයන්ස් කරනවද ඇඩ්වාන්ස් ලෙවල් වලට? නෑ. බැරි හින්දාද? නෑ. කොමර්ස් කරනවද? නෑ. බැරි හින්දාද? නෑ. මැත්ස් කරනවද? නෑ. බැරි හින්දාද? නෑ. ඒ ඔක්කොම කරන්න පුළුවන්කම තියද්දී අපි කරන්නේ මොනවද? සිංහලයි, පාලි, සංස්කෘතයි, බෞද්ධ අධ්‍යයනයයි. ඒ වෙන එකක් නිසා නෙමේ. චීවරය දරාගත්තට පස්සේ බුදුහාමුදුරුවන්ගේ ශාසනය ඉස්සරහට අරගෙන යන්න ඕන හින්දා අපේ හාමුදුරනේ මේක කරන්නේ. ඔබ වහන්සේලා කාගේ ජීවිත දිහා බලන්න. ඔබ වහන්සේලා ගෙදර හිටියනම් දෙයියනේ මේට වඩා දේවල් ලබනවා. දෙයියනේ කියලා ගෙදර හිටපු දැන්
අපේ සහෝදරයන්ට සහෝදරයන්ට යාන වාහන තියෙනවා. ඉඩකඩම් තියෙනවා. දරුමල්ලෝ ඉන්නවා. ඒ පෞද්ගලික ජීවිතේ තමයි අපි එපා කියලා ඇවිදින්න මේ ස්වේච්ඡාවෙන් බාරගත්තේ. ස්වේච්ඡාවෙන් බාරගන්නේ වෙන මොනවත් නෙමෙයි අපේ හාමුදුරුවනේ විශ්වාස කරන්න. හැම මිනිහෙකුටම gedara හිටියාම ජීවිතේම දිය කරලා හම්බ වෙන්නේ දෙකයි. එකක් නෛතිකව හම්බ වෙන්නේ සින්නක්කර දීපල. ඒක උන්ට අයිති. ගිහියන්ට. වැරද්දක් නෙමෙයි මේ කියන්නේ. උන්ට අයිති. ජීවිතේම දිය කරලා ජීවිතේම හම්බ කරලා උන් ගන්න දෙකයි. එකක් අර නෛතික සින්නක්කර දීපල. අනිත් එක ජෛවීව හා නෛතිකව හම්බ වෙන නෑදෑයෝ. එක්ක ලෝ නෑයෝ එක්ක ලේ නෑයෝ. ලේ නෑයෝ කියන අය දන්නවනේ. ලේ වලින් එන නෑයෝ අම්මා තාත්තාදී. ලෝ නෑයෝ කියන්නේ brother in law, sister in law, son in law, daughter in law. උන් ලෝ නෑයෝ. අරුන් ලේ නෑයෝ. ජීවිත පුරාවටම අපිට හම්බ වෙන්නේ මේ ගිහියන්ට ගිහියෝ රකින්නේ අපේ හාඳුරුනේ දිවි දී රකින්නේ ඔය කියන ලේ නෑයෝයි ලෝ නෑයෝයි කියන නෑයෝ ටිකයි අර සින්නක්කර ඉඩ කඩන් ටිකයි. ඔබ වහන්සේලා අපි මොකද්ද රකින්නේ? ජීවිතේම දිය කරලා රකින්නේ සාංගික දේපලනේ. පන්සල ඔබ වහන්සේට මට අයිති නෑ. 1933 සුද්ධ ලංකාවෙන් යන්න 15 අවුරුද්දකට කලින් ලංකාවේ තිබිච්ච ඉංග්‍රීසි ආණ්ඩුව හදාපු විහාර දේවාලගම් පඬත ප්‍රකාර සාංගික දේපලක් රකින්නේ අපේ හාඳුරනේ ඔබ වහන්සේලා අපි. ඒක ඔබ වහන්සේට අයිතිත් නෑ මට අයිතිත් නෑ විකුණන්නත් බෑ. එතකොට ගිහියෝ රකින්නේ මොන දේපලද? සින්නක්කර දේපල. ඒක උන්ට අයත්. අපි රකින්නේ කාගේ දේපලද? බුදු හාමුදුරුවන්ගේ දේපල අපේ හාමුදුරුවෝ. අපි ඒකේ අයිතිකාරයෝ නෙමෙයි. අපි ඒකේ භුක්තියට ඉන්නේ. ඊගාවට ඒගොල්ලෝ රකින්නේ ඒගොල්ලන්ට එක්ක ජෛවීව නැත්තම් නීතියෙන් හම්බ වෙච්ච දරුවෝ, භාර්යාව, ස්වාමි පුරුෂයෝ. ඔබ වහන්සේලා අපි රකින්නේ ඒගොල්ලොන්ගේ දරුවෝ. උන් රකින්නේ උන්ගේ දරුවෝ. අපි රකින්නේ උන්ගෙන් ඉල්ලගත්ත උන්ගේ දරුවෝ. කවන්න පුවන්න ඕනි. බේත් හේත් අරන් දෙන්න ඕනි. ඉගෙන කියා ගන්න දෙන්න ඕනි. ඒවට වියහියදන් දරන්න ඕනි. දැක්කද බුදුහාමුදුරුවන්ගේ ශාසනය වෙනුවෙන් ජීවිතේ දිය කරග මහා සංඝරත්නයේ කැපවීම කෙටියෙන්